channel අන්තර්ජාල නාලිකාව මේ අවස්ථාවේදී සහභාගී කරගන්නේ ශ්‍රී ලාංකීය සිනමාවේ අග්‍රගණ්‍ය නිලියක් නවක පරපුරේ නිලියක්. ඇය අනුෂා දමයන්ති. අනුෂා දමයන්ති අපි කොල්ත්‍රේ channel නාලිකාව වෙනුවෙන් ඔබතුමිය ඉතාමත් ගෞරවයෙන් ආදරෙන් පිළිගන්නවා. ස්තුතියි. ඔබගේ කලා දිවිය ගැන යම්කිසි විස්තරයක් කරනවා නම් කලාදිවිය ඉතින් මම හිතන්නේ හැමෝම දන්නවා දැන් ඉතින් අනුෂා දමයන්ති කිව්වම ඉතින් මම සිනමාවෙන් හා ටෙලි නාට්‍ය හා නර්තනයෙන් තමයි ගොඩක් වෙලාවට කලාවෙන් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මගේ නර්තනය සිනමාව හැම දෙයක්ම ගොඩක් අය දැකලා තියෙනවා ඉතින්. ඉතින් ඉදිරි වැඩ කටයුතු ඉතින් කරමින් ඉන්නවා. ඔබ ඉතාලියේදී යම්කිසි ආකාරයක දායකත්වයක් සපයනවාද යම්කිසි නාට්‍යයක් හෝ රංගනයක් සඳහා? අනිවාර්යෙන් ඉතාලියේ නගරයට නම් ආවේ. කියන්නේ මේ වෙනකොට තියෙන මිලානෝ නගරේ. ඉතින් මේ නගරේ මේ වෙනකොට නර්තන ප්‍රසංග කීපයකට සහභාගී වෙන්න බලාපොරොත්තු වෙන සිටිනවා වගේම මිලානෝ නගරේ පවත්වන සිටිය ප්‍රධානම ෂෝ එක අපි පවත්වලා ඉවරයි. තමන් සුන්දර ප්‍රසංගයක් මම හිතන්නේ සිළුම් අලුත් අත්දැකීමක් වෙන්න ඇති. ඉතින් ඒකේ වැඩ කටයුතු හැම දෙයක්ම සාර්ථක වුණා. ඉතින් ඊට පස්සේ තවත් නගර 4ක මේ වෙනකොට ප්‍රසංග පවත්වන්නට අපි සූදානම් වෙනවා. ඒ වෙරෝනා එතකොට ෆිරෙන්සි මෙසිනා නාපෝලි නගර 4ක මම හිතන්නේ තවත් අය ෂෝ එක ඉල්ලනවා. හැබැයි මම හිතන්නේ අපිට කාලයක් නැති වේවි. අනුෂා දමයන්ති රංග ශිල්පිනියව අපිට ඉදිරියට දැක බලා ගන්න පුළුවන් යම්කිසි අලුත් කෘතීන් මොනවද තියෙනවද? මම හිතන්නේ අලුත්ම කෘතිය මේ වෙනකොට නිෂ්පාදනය වෙමින් පවතින. කියන්නේ රූගත කිරීම වල පවතින. කියන්නේ මේ රූගත කරන අතරතුර තමයි මේත් පැනලා කතා කරන්නේ. ඒ තමයි තුහිනේ සෙවණැලි. මේ වෙනකොට මිලානෝ නගරයේදී අපි රූගත කරනවා. ඒ පුංචි කෙටි විරාමයක් තුලදී තමයි මේ ඇවිල්ලා කතා කරන්නේ. ඉතින් තුහිනේ සෙවණැලි කියන්නේ හරිම ලස්සනයි. මම හිතන්නේ මිලානෝ නගරයේ වටහා ශ්‍රී ලාංකිකයන් කියන්නේ මිලානෝ නගරයට ඒ මහා ඇත්ත සත්‍යය කියන්නේ ඇත්තම මොකද්ද මිලානෝ නගරයට ආවහම කොහොමද වෙන්නේ කියන්නේ මුළු ඉතාලියේම මම හිතන්නේ ශ්‍රී ලාංකිකයන් ගොඩාක් දෙනෙක් ඉන්නවා. ඉතින් විවිධ අත්දැකීම් තියෙනවා. ඉතින් අපි ශ්‍රී ලාංකිකයන් සමග බෙදා ගන්නට අනාගතයේදී මේ ටෙලිවිෂන්තේ විකාශනයේ විවිධ බලා ගන්න පුළුවන් මිලානෝ නගරයේ තියෙන විශේෂ තැන් අවස්ථා වගේම ඇත්තටම සත්‍ය කුමක්ද කියලා. ඉතින් මම හිතන්නේ චීලි සුරේෂ් මම අලංකි සුනිල් අයියා ගොඩාක් දෙනෙක්ගේ මෙහි අය පවා මේකේ රංගපානවා. ඉතින් මේක අධ්‍යක්ෂණය කරන්නේ 30 අය. ඉතින් ගොඩක් දෙනෙක් ඉන්නවා මේකේ කැමරාකරණය ප්‍රියන්ත. ඉතින් ඒ වගේ ගොඩක් දෙනෙක්ගේ සහභාගීත්වයෙන් ඒ වගේ මේ නිෂ්පාදනය කරන්නේ ලක්බෝජුන් ශ්‍රී ලංකා ලක්බෝජුන් එකේ අපේ සුමේ දයියා. ඉතින් මම හිතන්නේ ගොඩක් දෙනෙක්ගේ ආදරේ කරුණාව ගෞරවය හැම දෙයක් එකම කැටි වෙලා ලස්සන නිෂ්පාදනයක් මේ වෙනකොට මිලානෝ නගරදී සිදු වෙමින් පවතිනවා. අනාගතයේදී දැක ගන්නට හමු වේවි. තුහින සෙවණැලි තුහිනි සෙවණැලි රූගත කිරීම කරන කාර්යබහුල මොහොතකදී කොල්ත්‍රේ channel අන්තර්ජාල නාලිකාව හා එක්වීම පිළිබඳව ඔබතුමියට ඉතාමත් ප්‍රශංසා කරනවා. ස්තුතිවන්ත වෙනවා. අනිවාර්යෙන් මේ අවස්ථාව ලබා දීලා ඔයගොල්ලන් සියලු දෙනාත් එක්ක එකතු වෙන්න ලැබුණා නම් මමත් සතුටු වෙනවා. බොහොම ස්තුතියි. අනාගතයේදී ආයෙත් හම්බෙමු. Right, thank you.